ඔන්න අපි හැමෝම නිතරම වගේ අහන කතාවක් තියෙනවා නේද? ආයතනයක තියෙන වටිනාම සම්පත තමයි ඒකේ ඉන්න මිනිස්සු කියලා. හැබැයි කවදා හරි හිතුවද ඒකින් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද කියලා? ඉතින් මේ විග්‍රහයෙන් අපි හරියටම හොයලා බලමු. කොහොමද කෙනෙක් ආයතනයකට සම්පතක් වෙන්නේ කියලා? හොඳයි. දැන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න කලින් අපි තව පොඩ්ඩක් මුලට යමු. හිතලා බලන්න ඕනෑම ආයතනයක් ඒක සමාගමක් වෙන්න පුළුවන් සංවිධානයක් වෙන්න පුළුවන් කොහොමද Tamanගේ ඉලක්කවලට යන්නේ? එයාලා ඒ අරමුණු ඉටු කරගන්නේ කොහොමද? උත්තරේ ඇත්තටම හිතනවට වඩා ගොඩක් සරලයි. එකම එක වචනයයි තියෙන්නේ. සම්පත්. ඔව් සම්පත් හරහා. අපි මේ මුළු කතාබහම ගොඩනැගින්නේ අන්න ඒ වචනේ වටේ තමයි. හරි. එහෙනම් අපි දැන් මේ සම්පත් කියන කතාව ටිකක් විග්‍රහ කරලා බලමු. ඇත්තටම ඕනෑම ආයතනයක් දිහා බලුවොත් එයාලා පාවිච්චි කරන මූලික සම්පත් වර්ග පහක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ රාමුව කියලා. මෙන්න මේකට තමයි කළමනාකරණයේදී කියන්නේ 5M රාමුව කියලා. ඒ කියන්නේ man, ඒ කියන්නේ මානව සම්පත. money, එහෙමත් නැත්නම් මුදල්. ඊළඟට materials, ඒ කියන්නේ ද්‍රව්‍ය, machines, යන්ත්‍ර සූත්‍ර සහ අන්තිමට method. ඒ කියන්නේ ක්‍රම සහ තාක්ෂණය. දැන් බලන්න මේ ලිස්ට් එකේම පැහැදිලිවම තියෙනවා man, එහෙමත් නැත්නම් මානව සම්පත කියන දේ අනිත් ද්‍රව්‍යමය සම්පත් එක්කම එකට තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකත් මූලිකම සම්පත. හරි. දැන් අපි දැක්කා මේ රාමුව ඇතුලේ මානව සම්පත තියෙනවා කියලා. ඒත් ඇයි එහෙම වෙන්නේ? ඇයි පුද්ගලයෙකු සම්පතක් විදිහට සලකන්නේ? මෙන්න ඒකට දෙන පළවෙනිම සහ මූලිකම හේතුව. හිතලා බලන්න ඕනෙම ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන. ඒකෙන් හදන්නේ භාණ්ඩයක් වෙන්න පුළුවන්, නැත්නම් සපයන්නේ සේවාවක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ඒ ක්‍රියාවලිය පටන් ගන්න දාන මූලිකම යෙදුමක් තමයි මානව සම්පත. හරිම සරලයි. මිනිස්සු නැතුව කිසිම දෙයක් නිපදවන්න බෑ. නිමවුමක් නෑ. අන්න ඒ නිසාම ඔවුන් ආයතනයක මූලිකම සම්පතක් වෙනවා. හරි. එතකොට පුද්ගලයෙක් කියන්නේ යෙදවුමක්. ඒත් පොඩක් හිතන්න. හැම යෙදවුමක්ම එක වගේ වටිනවද? නෑනේ. අන්න එතන තමයි අපේ දෙවනි කාරණේට අපි ඉන්නේ. ඒ කියන්නේ මානව සම්පතේ තියෙන විශේෂ වටිනාකම ගැන. ආර්ථික විද්‍යාවේදී කියන දෙයක් තමයි හිඟ සම්පත කියලා. ඒක හරිම සරලයි. ඒ කියන්නේ ඉල්ලුම සැපෙමුමට වඩා වැඩි දෙයක්. අපිට ඕනතරම් නෑ. දක්ෂ ශ්‍රමය කියන්නේ මේකට හොඳම උදාහරණයක්. මොකද හිතන්න ඕනෑම ආයතනයකට අවශ්‍ය කරන දක්ෂතා තියෙන වැඩ පුළුවන් අය හැම තිස්සෙම ඉන්නේ සීමිත ප්‍රමාණයක්. දැන් යමක් හිඟයි නම් ඒක නාස්ති නොකර හරිම පරිස්සමෙන් කාර්යක්ෂමව පාවිච්චි කරන්න ඕනේ නේද? අන්න ඒ දෙයම තමයි ශ්‍රමයටත් එන්නේ. ආයතනයකට වගකීමක් තියෙනවා ඒ හිඟ සම්පත හරියට කළමනාකරණය කරන්න. අන්න ඒ මොහොතේදී ශ්‍රමය කියන එක නිකන් යෙදවුමක් වෙන එකෙන් නැවතිලා ඒක හරිම වටිනා වත්කමක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ වටිනා වත්කමකට වටිනාකමක් දෙන්නේ කොහොමද? ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා ඒකට ආයෝජනය කරන්න. මෙන්න මේක තමයි අපේ තුන්වෙනි කාරණය. මේකේ මූල්‍යමය ප්‍රත්‍ය. ඕනම ආයතනයක් ගෙවන පඩි ගැන හිතන්න. ඒක වියදම් ලයිස්තුවේ තියෙන තවත් එක අංගයක් විතරක් නෙමෙයි. ඇත්තද මේක දක්ෂ ශ්‍රමය ආයතනයට ගන්න. ඒ විතරක් නෙමෙයි. එයාලව ආයතනය ඇතුළෙම තියාගන්න කරන ලොකු ආයෝජනයක්. මේ උපුටා දැක්වීමෙන් කියවෙන්නේ හරිම බලවත් කතාවක්. ඒ කියන්නේ ආයතනයක් ලොකු මුදලක් ගෙවලා ලබා ගන්න මේ පුද්ගලයන් අන්තිමේදී ඒ ආයතනයේ තියෙන අනිත් හැම සම්පතකටම වඩා යන්ත්‍ර, ගොඩනැගිලි මේ හැම දෙයකටම වඩා වටිනාම සම්පත බවට පත් වෙනවා කියන එක. ඇයි? මොකද ඒ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය ඒ තරම්ම ඉහළයි. හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. පුද්ගලයෙක් ආයතනයකට සම්පතක් වෙන විදිය මීට වඩා පුළුල්ල බලන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා. මෙහෙම හිතන්න. එකම පුද්ගලයා ආයතනයකට දෙපැත්තකින් වටිනවා. එකක් තමයි ඒ ආයතනයට ඇතුළෙන් ශ්‍රමය සපයන කෙනෙක් විදිහට. ඒ කියන්නේ නිෂ්පාදනයට දායක වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඒ ආයතනයේම හදන භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න පාරිභෝගිකයෙක් වෙන්නත් පුළුවන්. එතකොට බලන්න ඇතුළතිනුත් වටිනවා පිටතිනුත් වටිනවා දෙපැත්තින්ම සම්පතක්. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රධානම දේ මොකද්ද? මානව සම්පත කියන එක. එකම පැත්තකින් බල්ලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පැති ගොඩක් තියෙන සංකල්පයක්. හොඳයි. එහෙනම් අපි කතා කරපු ප්‍රධාන කාරණා 4 ඉක්මනට මතක් කරගමු. පුද්ගලයෙක් සම්පතක් වෙන්නේ කොහොමද? 1. නිෂ්පාදනයට නැතුවම බැරි යෙදවුමක් විදිහට. 2. කළමනාකරණය කරන්නම ඕන හිඟවත්කමක් විදිහට. 3. ආයතනය කරන වටිනාම ආයෝජනීය විදිහට. සහ 4 වෙනියට ශ්‍රමයේ සපයන කෙනෙක් විදිහට වගේම පාරිභෝගිකයෙක් විදිහට.
ඉතින් මේ හැමදේම එක්ක අපි මේ විග්‍රහය අවසන් කරමු අනාගතය ගැන හිතන්න පොඩි ඉඩක් තියලා. හිතන්න දවසින් දවස තාක්ෂණය දියුණු වෙනවා, ස්වයංක්‍රීයකරණය වැඩි වෙනවා, එන්නම වැඩි ක්ෂේත්‍ර ගණනක තාක්ෂණය මිනිස් ශ්‍රමය අභිබවා යනවා. එහෙම ලෝකයක අපි අද කතා කරපු මානව සම්පත කියන මේ අර්ථ දැක්වීම ඒ විදිහටම පවතීවිද? නැත්නම් මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙයිද? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.